good morning සියලු දෙනාටම සුබ දවසක් වෙනදා වගේම මාසිකට සැරයක් ඔයාලත් එක්ක මේ විදිහට සම්බන්ධ වෙනවා මම හිතන්නේ දැන් අපේ මේ විශ්‍රාම සැලසුමට තවත් නව සමාජිකයන් 7 දෙනෙක් විතර මේ මාස දෙක තුන ඇතුළත අපේ විශ්‍රාමික පාලට එකතු වුණා. ඉතින් ඔයාලා හැමෝමත් මේ ගෲප් එකට තා ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඒ වගේම මම විශේෂ මතක් කිරීම කරන්න හදන්නේ මතක තියාගන්න අපි මේ මාසෙට අදාළ වාරික මේ වෙනකොට දැන් අද ඇවිල්ලා මාසේ 17 වෙනිදා තව දවස් 10ක් වගේ කියන්නේ 27 විතර වෙනකොට අපේ වාරික එන්න ඕනේ. ඒකෙදි මතක් කරන්න ඕනේ නන්දාමාලනී කුවේට් වල මිස් ඔයාගේ වාරිකේ වාරික 4ක් බවට පරිවර්තනය වෙලා වාරික ඇරියස් තියෙනවා. ඒක හදාගන්න ඒ වගේම කුවේට් වල ශ්‍රියානිමිස් ඔයාගේ වාරික දෙකක් තියෙනවා ඒක හදාගන්න. විශේෂ වාරික වලින් ගත්තොත් ඔයාලගේ වාරික දෙක එන්න ඕනේ. ඒ වගේ අනිත් හැමෝම තමන්ට අදාළ මාසික වාරිකේ බැංකුවෙන් යන අය බැංකුවට සල්ලි දාන්න. ගෙවල් වලින් දාන අය ඒ විදිහට ඒ වාරිකේ ඒ විදිහටම දාන්න. ඒක නිසා මේක අර තමන් හරියට අර හැම මාසෙම මතක් කරනවා වගේ වාරිකේ වෙලාවට තැම්පත් කරන එක හරිම වැදගත්. ඒක විශේෂයි. ඒක නිසා ඒ මතක් කිරීම කරන්න ගත්තේ නැවත මම 25 වෙනිදාට නැවත ඔයගොල්ලොත් එක්ක මේ විදිහට සම්බන්ධ වෙනවා. එදාට මම ඔයාලගේ report එක ඉදිරිපත් කරන්නම් කාගේද වාරික හරියට ඇවිත් තියෙන්නේ නැත්te කාගේද කියලා. අපි එදාට ඒ සම්බන්ධව බලමු. මේ වීඩියෝ එක ඔයගොල්ලෝ නරඹලා අනිවාර්යයෙන්ම තමන්ගේ වාරිකේ මේ තැම්පත් කරන්න කටයුතු කරන්න. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් මට අනිවාර්යයෙන්ම ඒ අදාළ කෙනා කතා කරන්න. thank you.